දන්නවද? ලෝකයේ විශාල වනාන්තරය වන ඇමසන් වනයට ඇතුළු සමහර මිනිසුන් කිසිදා අපසු පැමිණ නැහැ කියලා. තවත් සමහරු අමුතු ශබ්ද නොදන්නා සතුන් හා සැඟවුණු නගර ගැන කතා කරනවා. ඇත්තටම ඇමසන් වනය තුල සැඟවී තිබෙන්නේ මොනවද? අද අපි බලමු ඒ අභිරහස් ගැන. ඇමසන් වනය කියන්නේ වර්ග කිලෝමීටර මිලියන ගණනාවක් පුරා විහිදී ඇති අතර එය දකුණු ඇමරිකානු රටවල් කිහිපයකද පැතිරී තිබෙනවා. මේ තරම් විශාල වනයක් නිසා එහි බොහෝ ප්‍රදේශ අදටත් මිනිසු සම්පූර්ණයෙන්ම ගවේෂණය කළා නැහැ. අභිරහස් අංක 1. අතුරුදහන් වූ ගවේෂකයා 1925 දී ෆර්සි ෆෝසට් කියන බ්‍රිතාන්‍ය ගවේෂකයා ඇමර්සන් වනය තුල තිබෙනවා යයි විශ්වාස කළ ඉසට් නගරය සෙවීමට ගියා. නමුත් ඔහු හා ඔහුගේ කණ්ඩායම කිසිදා ආපසු ආවේ නැහැ. අද වනතුරු ඔවුන්ට මොනවද උනේ කියලා දන්නේ නැහැ. ඔවුන්ට ඇත්තටම මොකද උනේ? කැලෑ සතුන්ගේ ප්‍රහාරයක්ද? දේශ ගෝත්‍රකයන් අල්ලා ගත්තාද? නැත්නම් ඔවුන් සැබවින්ම රහස් නගරයක් සොයාගත්තාද? අදටත් මේ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් නැහැ. අභිරහස් අංක 2 සැඟවුණු නගර. වසර ගණනාවක් පුරා විද්‍යාඥයන් සිතුවේ ඇමර්සන් වනයේ විශාල ජනගහනයක් ජීවත් විය නොහැකි බවයි. නමුත් පසු කාලීනව ගුවන් ඡායාරූප හා නව තාක්ෂණය මගින් වනයට සැඟවුණු පැරණි නගර හා මාර්ග සොයාගෙන තියෙනවා. මේ නගර ගොඩනැගුවේ කවුද? ඔවුන් අතුරුදහන් වූයේ ඇයි? මේ තවමත් සම්පූර්ණයෙන්ම විසඳා නැති අභිරහසක් වෙනවා. අභිරහස් අංක 3 නොදන්නා සත්ත්වයින්. ඇමර්සන් වනයේ සෑම වසරකම අලුත් සත්ත්ව විශේෂයක් සොයා ගන්නවා. සමහර ගවේෂකයන් හා දේශීය ජනතාව පවසන්නේ විද්‍යාඥයන් තවමත් හඳුනා නොගත් විශාල සතුන් වනය තුල ජීවත් වන බවයි. ඒ කතා ඇත්තක්ද? නැත්නම් ජනප්‍රවාද පමණක්ද? කිසිම කෙනෙක්ට අදටත් මුකුත් කියන්න බෑ. අභිරහස් අංක 4 අමුතු ශබ්ද. රාත්‍රියේ ඇමර්සන් වනයේ ඇසෙන සමහර ශබ්ද ගැන ගවේෂකයන් වාර්තා කරලා තියෙනවා. සමහර ශබ්ද සාමාන්‍ය සත්ව හඬවල් ලෙස හඳුනා ගත්තත් සමහර ශබ්දවල මූලාශ්‍රය තවමත් පැහැදිලි නැහැ. අඳුරු රාත්‍රියක මේ වගේ වනයක තනියම ඉන්න උනොත් මොකක් වෙයිද? ඇමර්සන් වනය තවමත් ලෝකයේ විශාලතම අභිරහස් වලින් එකක්. එහි සැඟවුණු රහස් සියල්ල හෙළි වී නැහැ. සමහර විට මේ මොහොතේදී මිනිස් ඇසට නොපෙනෙන රහස් එහි ගැඹුරේ සැඟවිලා තිබෙනවා වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මේ වගේ තවත් අභිරහස් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.